කොළඹ නගරයේ කාර්යබහුලත්වය පිටතින් ඇසෙද්දී පැරණි පිටු නමති කුඩා පොත්සාප්පුව තුළ තිබුණේ වෙනමම ලෝකයකි. පැරණි පොත්වලින් නිකුත්වනේ සුවන්ද සචිනිට මහත් සහනයක් ගෙන දුන්නේය. ඇය සාමාන්‍යයෙන් සාප්පුවට එන්නේ සවස්වරුවේය. විහංග කවුන්ටරයේ ඉඳගෙන අලුතින්නා පොත් කිහිපයක් වර්ග කරමින් සිටියේය. ඔහු සචිනි දෙස බැලුවේ ඇය පොත්‍රාක් අතර අතරමංව සිටින ආකාරය දකිමිනි. සචිනි ලෝකයට පෙනෙන්නේ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස වුවත් ඇතුලාන්තයෙන් ඇය කලාත්මක හදවතක් ඇති ගැහැණු ළමයකි. අදත් සාහිත්‍ය කොටසේමද සචිනි? විහංග හිනාවෙමින් ඇසීය. සචිනි මදක් ගැස්සී ගියාය. "ඔව් විහංග, මට මේ හැඟීම් එක්ක වැඩ කරන්න තියෙන එකම තැන මේකයි." එම මොහොතේම සාප්පුවේ දොර ඇරගෙන ඇතුළු වූයේ සචිනිගේ මිතුරිය වන මෙත්මිනියයි. ඇය සාප්පුව පුරා නිත්‍යවා කෙලින්ම විහංග අසලට ගියාය. "සචි, ඔයා තාමත් පොතක් තෝරනවා නේද?" මෙත්මිනි හයියෙන් සිනාසෙමින් සචිනිගේ කනට කර මෙසේ කීවාය. "මම කිව්වේ නැද්ද මේ මිනිස්සයා ඔයා දිහා බලන් ඉන්නේ උමතුවෙන් වගේ කියලා? අදවත් ඔයාගේ හිතේ තියෙන දේ කියන්න." සචිනි අසහනයෙන් වටපිට බැලුවාය. හරියටම මේ මොහොතේ විහංග අතේ තිබූ පොත්‍රාක්කයේ අද්දර තිබූ පොත් කිහිපයක් බිම පතිත වියයි. සචිනි වහාම ඒවා එකතු කිරීමට පහත් වූවාය. විහංගද පොත් එකතු කිරීමට පහත් වූ විට ඔවුන්ගේ දාස් එකිනෙක ගැටුණි. සාප්පුවේ තිබූ නිශ්ශබ්දතාවය වචනවලට වඩා බලවත් වියයි. විහංග ඊටා මෘදු හඳින් ඇසුවේය. "සචිනි, මම ඔයාට එක දෙයක් අහන්න හිටියේ. ඔයා හැමදාම මෙතන ඉඳන් අඳිනේ චිත්‍ර මම දැක්කා ඔයා ඒව අතරේ අඳින්නේ මේ සාප්පුවමයි. ඇයි එහෙම කරන්නේ?" සචිනිගේ දෑත් වෙවුලන්නට විය. ඇය තම අත්බෑගයෙන් කුඩා ස්කෙච් පොතක් ගෙන එය විහංග අතට දුන්නාය. එහි තිබුණි ඔහු ජනේලයෙන් පිටත බලා සිටින අයුරු සිතුවමකි. "මම හිතුවේ ඔබ මට විතරක් නෙවී මේ පොත්වලට විතරයි ආදරේ කියලා." සචිනි රහසින් මෙන් පැවසුවාය. පසක සිටි මෙත්මිනි හිනාවෙමින් අත්පොලසන් දුන්නාය. "දැන් ඉතින් වචන ඇති. මේ වගේ වැස්ස දවසක කෝපි එකක් බොන්න යන්න කාලය ඇවිත්." විහංග කවුන්ටරය වසා දමා සචිනි දෙස බැලුවේය. "යමුද?" සචිනි හිස සැලුවාය. පොත් සාප්පුවේ දොරෙන් එළියට බසින විට ඇයට දැනුනේ අවුරුදු ගණනාවක් තිස්සේ ඇය සොයමින් සිටි පිළිතුර ලැබී ඇති බවයි. වැස්සෙන් පසු කොළඹ නගරයම අලුත් වී තිබිණි. සචිනී විහංගයි නගරී නිස්කලංක කෝපිහලක වාඩි වී සිටියහ. එදා සාප්පුවේදී ඇති වූයේ ලැජ්ජාශීලී හමුවීමෙන් පසුව ඔවුන් දෙදෙනා අතර තිබූ බාධකතිරය ඉවත් වී ගොස් තිබුණි. "සචිනි, ඔයා ඇඳපුයේ චිත්‍ර ටික ඇත්තටම මගේ හිතේ තිබුණු දේවල්මයි. මම මේ පොත්සාප්පුව පටන්ගත්තේ මගේ තාත්තාගේ සිහිනයක් වෙනුවෙන්. ඒත් මේ දුවන ලෝකයත් එක්ක මට හුදකලාව දැනෙන වෙලාවල් වැඩි." විහංග කෝපිකෝප්පිය දෙස බලාගෙන සෙමින් පැවසුවාය. සචිනි ඔහු දෙස බැලුවේ මෘදු සිනහවක් සමගිනි. "විහංග, මම දන්නවා. ඒකයි මම හැමදාම ඉතනට ආවි. ඔයාගේ පොත් අතරේ තියෙන මේ නිශ්ශබ්දතාවය මගේ පරිගණක තිරවල තියෙන කෝඩ් පීලිවල නැති දෙයක්. ඔයා මට අද එක පොතක් හරි කියවන්න දෙනවද?" විහංග බෑගයෙන් ඉතා පැරණි පිටකවරය තරමක් ගෙවී ගිය පොතක් එළියට ගත්තේය. මේක අර්නස්ට් හෙමින්ග්වේගේ කෘතියක්. මේකේ තියෙන අකුරු වගේම මේකේ ඇතුලේ තියෙන ගැඹුරු අදහසුත් මට ඔයාව මතක් කරවනවා. සචිනි පොත අතට ගත්තාය. ඒ පොතේ පිටුවක් පෙරලන විට ඇය දුටු වී වියලී ගිය මල් පෙත්තක් සහ විහංගගේ අකුරින් ලියවෙනු කුඩා සටහනකි. "වචනවලට වඩා නිහඬතාවය කතා කරන බව මට ඔයාගින් ඉගෙන ගන්න පුළුවන් වුණා." ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව ඉදා බොහෝ දුර ගියේය. සචිනි තමන්ගේ රැකියාවේ තිබෙන පීඩනය ගැනත් ඒ නිසාය චිත්‍ර ඇඳීමට යොමු වූ ආකාරයත් විහංගට කීවාය. විහංග තමන්ගේ පවුලේ වගකීම් සහ අනාගතයේ පිළිබඳ තිබූ බිය ගැනත් ඇය සමග බෙදාගත්තේය. "දන්නවද විහංග, චිත්‍රයකට වර්ණ ලැබෙන්නේ බුරුසුව තවරන විදිහට. මගේ ජීවිතයට වර්ණ එකතු වුණේ ඔයාව මුණ ගැහුණට පස්සේ." සචිනි සතුටින් පැවසුවාය. එදා හමුවීමෙන් පසු ඔවුන් තවත් සමීප විය.
සචිනි පොත්සාප්පුවට යන්නේ පොත් බලන්නට පමණක් නොව විහංග සමග තම ජීවිතයේ නව පරිච්ඡේද ලියන්නටය. සචිනි පොත්සාප්පුවේ ඉඩකඩ භාවිතා කරමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීරණය කළාය. විහංග ඇයට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දුන්නේය. නමුත් මේ සතුට අතරතුරේදී සචිනිගේ කාර්යාලයෙන් ඇයට ලැබුණු හදිසි දැනුම් දීමකින් ඇගේ සතුට ටිකක් පළුදු විය. ඇයට විදේශගත වීමට අවස්ථාවක් ලැබී තිබුණි. සචිනි මේ ගැන විහංගට කියන්නේ කෙසේදැයි නොදැන පසුබට වූවාය. පොත්සාප්පුවේ සූදානම් කෙරෙන චිත්‍ර ප්‍රදර්ශනය වෙනුවෙන් සචිනී විහංගයි ඉතාම කාර්යබහුලව සිටියහ. සාප්පුවේ බිත්තිවල සචිනී ඇඳි සිතුවම් එල්ලමින් තිබුණේ එහි තිබූ පැරණි බවට අමුතුම අලංකාරයක් එක්කරමිනි. එහෙත් සචිනිගේ හිතේ තිබුණේ විශාල බරකි. ඇයට ලැබුණු විදේශ රැකියා අවස්ථාව පිළිබඳ ලිපිය ඇගේ අත්බෑගේ විය. එදින සවස ප්‍රදර්ශනයට දින 2ක් තිබියදී සචිනී විහංග අසලට පැමිණියාය. විහංග, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඇය ඉතා අමාරුවෙන් වචන ගොනු කළාය. විහංග පොත්‍රාක්කයක් අලුත් වැඩියා කරමින් සිටි දාත් නතර කර ඇය දෙස බැලුවේය. මොකක්ද සචි? ඇයි ඔයා මේ තරම් කලබල වෙලා වගේ? සචිනි අත්බෑගයෙන් ලියුමගෙන ඔහු අතට දුන්නාය. විහංගය කියවා අවසන් වන තෙක් සාප්පුවේ තිබුණේ දැඩි නිහඬතාවයකි. පසුව ඔහු සෙමින් ලියුම මේසය මත තබා ජනේලයෙන් පිටත අහස දෙස බැලුවේය. මේක ඔයාගේ වෘත්තීය ජීවිතේ ලොකුම අවස්ථාව නේද සචි? ඒ වගේම මේක ඔයාගේ අනාගතයට ගොඩක් වැදගත්. විහංගගේ හඬේ තිබුණේ වේදනාව මිශ්‍ර වූ සංයමයකි. "ඔව්, ඒත් ඔයාව දාලා යන්න මම කොහොමද?" සචිනිගේ දැස්වල කඳුළු පිරී තිබුණි. "සචි, ආදරය කියන්නේ එකිනෙකාව කොටු කරගෙන ඉන්න එක නෙවෙයි. ඔයා යනවා නම් මම ඔයාට බාධාවක් වෙන්නේ නැහැ. ඒත් මගේ මේ පොත්සාප්පුවත් මේ දවස්වල ලොකු අමාරුවක. ගොඩනැගිල්ලේ අයිතිකාරයා මේක විකුණන්න හදනවා. ඒක නිසා මාත් ලොකු අර්බුදයක ඉන්නේ." සචිනි පුදුමයට පත්විය. ඇය මේ ගැන දැන සිටියේ නැත. ඔවුන් දෙදෙනාම සිටියේ දෙපසකින් පැමිණි කුණාටුවකට මැදිවය. සචිනිට තමන්ගේ වෘත්තීය සිහිනය සහ තමන් ආදරය කරන පුද්ගලයාගේ සහ ඔහුගේ සිහිනයේ පැවැත්ම අතර තෝරා ගැනීමකට මුහුණ දීමට සිදුවිය. පසුදින මෙත්මිනි පැමිණි විට සචිනි සියල්ල ඇයට පැවසුවාය. "මම යන්න තීරණය කළොත් විහංගට මෙතන තනි වෙන්න වෙනවා. මම ඉන්න තීරණය කළොත් මගේ වෘත්තීය ජීවිතේ මම අහිමි කරගන්නවා." මෙත්මිනි ඇයව උරහසින් අල්ලා ගත්තාය. "සචි, මේක ඔයාගේ හදවත සහ බුද්ධිය අතර ගැටුමක්. විහංග ඇත්තටම ඔයාට ආදරේ නම් එයා කැමති වෙන්නේ ඔයා සාර්ථක වෙනවට විතරයි. ඒත් මේ වගේ වෙලාවක ඔයා ගොඩක් පරිස්සමින් තීරණයක් ගන්න ඕනේ." එදා රාත්‍රියේ සචිනි කාමරයේ ජනේලය අසල ඉඳගෙන සිටුවාය. ඇගේ ඇඳ අසල තිබුණි විහංග ඇයට දුන්නේ පරණ පොතයි. ඇය තීරණයක් ගත්තාය. ඇය විදේශගත නොවී පොත්සාප්පුව බේරා ගැනීමට උදව් කිරීමට තීරණය කළාය. නමුත් විහංගයේ පිළිගනීවිද? සචිනි තමන්ගේ තීරණය ක්‍රියාවට නැංවුවාය. ඇය තම ඉතිරි කිරීම් සියල්ල සහ බැංකු ණය පහසුකම් ලබාගෙන පොත්සාප්පුව පිහිටි ගොඩනැගිල්ලේ හිමිකරු සමග රහසින් කතා කොට එම ස්ථානීය විහංගට පවරා ගැනීමට අවශ්‍ය මූල්‍ය කටයුතු සූදානම් කළාය. ඇය සිතුවේ විහංගට ලැබෙන මේ පුදුමය ඔහුගේ ලොකුම සහනය වනු ඇති බවයි. එහෙත් ප්‍රදර්ශනය දිනකට පෙර සියල්ල හෙළිවිය. ගොඩනැගිල්ලේ හිමිකරු පැමිණ "ඔබේ මිතුරිය සචිනි මෙනවිය මුළු මුදලම ගෙවා අවසන්. දැන් මේ පොත්සාප්පුව ඔබේමයි" යයි පැවසූ විට විහංගගේ මුහුණේ ඇති වූයේ සතුටක් නොව දැඩි ව්‍යාකූලත්වයකි. සචිනි සාප්පුවට ඇතුළු වූයේ මද සිනහවකින් මුහුණ පුරවාගෙනය. ඇය සිතුවේ විහංග ඇයව වැළඳගෙන ස්තුති කරනු ඇති බවයි. නමුත් විහංග සිටියේ කවුන්ටරයේ අසල හිස බිමදාගෙනය. "විහංග, ඔයා සතුටු නැද්ද? දැන් අපිට මේක වෙනස් කරන්න පුළුවන්." සචිනි හඬ ගෑවාය. විහංග හිස ඔසවා බැලුවේය. ඔහුගේ දෑසේ තිබුණේ වේදනාවකි. "සචිනි,
ඔයා හිතුවද මේක මට ලොකු සහනයක් කියලා? ඔයා ඔයාගේ වෘත්තීය සිහිනේ පාවා දුන්නේ මගේ මේ පුංචි පොත්සාපුව බේරගන්නද? මට බැහැ සචිනි, ඔයාගේ සාර්ථකත්වයේ උඩ මගේ ජීවිතය ගොඩනගා ගන්න. ඒත් විහංග, ඔයාට මේක කොච්චර වටිනවද කියලා මම දන්නවා. නැහැ සචිනි. විහංග හඬ තරමක් උස් කළේය. ආදරය කියන්නේ එකිනෙකාව බේරා ගැනීම නෙවී. එකිනෙකාගේ අභිමානය රැකදීමයි. ඔයා මගින් අහන්නෙවත් නැතුව මේ වගේ ලොකු තීරණයක් ගත්තේ ඇයි? ඔයා මාව මෙතන හිර කළා. මට දැන් දැනින්නේ මම ඔයාට ණයගෙති කෙනෙක් වගේ. සචිනි ගල් ගැසී ගියාය. ඇය කලේ හොඳක් යයි සිතුවත් එය විහංගගේ පෞරුෂයට කෙතරම් බරක් වූවාදැයි ඇය වටහාගත්තේ එවිටය. සාප්පුව තුල තිබූ එම නිහඬතාවය එදා ඊටා බරපතල විය. මම කැමති වුණේ ඔයා සතුටින් ඉන්නවා දකින්න විතරයි විහංග. මම වැරදිනම් මට සමාවෙන්න. යයි පවසමින් සචිනි තම චිත්‍ර ප්‍රදර්ශනයට ගෙනා පොත් කිහිපයත් සමග සාප්පුවෙන් පිටව ගියාය. ඇය පිටව යන දෙස විහංග බලා සිටියේ ගල් පිළිමයක් මෙනි. ඔහුට අවශ්‍ය වූවේ ඇයව නතර කර ගැනීමට වුවත් ඔහුගේ ආත්ම අභිමානය සහ සචිනි කෙරෙහි ඇති ගෞරවය අතර ඇති වූ අරගලය ඔහුව නිහඬ කළේය. සති කිහිපයක්ම ගත විය. පොත්සාප්පුව දැන් විහංගට අයිති වුණත් ඒ දැන් තිබුණේ ගොළු වීය. ඔහුට සචිනිගේ මතකයන් සෑම පොත්‍රාක්කයකින්ම හමුවිය. ඇය ඇඳි චිත්‍ර තවමත් බිත්තිවල තිබුණි. විහංග තීරණය කළේය. ඔහු සචිනිගේ කාර්යාලයට ගියේය. ඇය විදේශගත වීමට සූදානම් බව ඔහුට දැනගන්නට ලැබුණි. ඇය පිටව යන දිනට පෙරදින ඔහු අයව මුණගැසුනේ හමු වූ මුල්ම දවසේ වැස්සේ තිමුණු බස් නැවතුම් පොලේදීය. සචි, විහංග හඬා වැටෙන හඬින් මෙන් ඇමතිය. මම මෝඩයෙක්. ඔයා මට දුන්නේ ලෝකයම වුණත් මම ඒක තීරුම් ගත්තේ මගේ අහංකාරකම නිසා. ඔයා යන්න. ඔයාගේ සිහින වෙනුවෙන් පියාඹන්න. මම මෙතන ඉඳන් ඔයා ගැන ආඩම්බරයෙන් බලා ඉන්නම්. සචිනිගේ දෑසින් කඳුළු ගලා ආවේය. ඇය විහංගගේ අත් දෙක තදින් අල්ලා ගත්තාය. විහංග, මම ගියත් මේ හිතේ ඉන්නේ ඔයා විතරයි. ආදරේ කියන්නේ එකට ඉන්න එකම නෙවෙයි, එකිනෙකාගේ අභිමානීය තීරුම් ගන්න එක කියලා මම දැන් තීරුම් ගත්තා. ඔවුන් දෙදෙනා වැස්සී තෙමිමින් එකිනෙකාව වැළඳගත්තේ අසීමිත දුකකින් යුතුවය. ඒ වැස්ස ඔවුන්ගේ කඳුළු සඟ වූවේය. සචිනි විදේශගත වූවාය. අවුරුදු කිහිපයක් ගත විය. විහංගගේ පොත්සාප්පුව දැන් කොළඹ තිබෙන ජනප්‍රියම සාහිත්‍ය කේන්ද්‍රස්ථානයයි. ඔහු එහි එක කෙළවරක කුඩා චිත්‍ර ප්‍රදර්ශනාගාරයක් සචිනි වෙනුවෙන්ම වෙන් කළේය. එක් සවස් වරුවක වසර ගණනාවකට පසු සාප්පුවේ දොර ඇරී ශබ්දයක් විය. විහංග හිස ඔසවා බැලුවේය. දොරකඩ සිටියේ වසර ගණනාවකට පෙර තමන් අහිමි කරගත් සචිනී. ඇය දැන් සාර්ථක චිත්‍රශිල්පිනියක් ලෙස ලෝකය දිනා පැමිණ සිටියාය. ඇය සෙමින් විහංග අසලට පැමිණ පැරණි පොතක තිබූ වියලි මල් පෙත්ත ඔහු අතට දුන්නාය. මම ආපහු ආවා විහංග. මේ වතාවේ මම ආවේ ආපහු කවදාවත් යන්න නෙවෙයි, ඇය පැවසුවාය. විහංගගේ දෑසින් සතුටු කඳුළු ගලා ආවේය. ඔවුන්ගේ ආදරයේ නොලියවුණු පිටුව අවසානයේදී සටහන් වූයේ දුක සහ වෙන්වීම හරහා පැමිණි ඒ සුන්දර නැවත හමුවීමෙනි. ඔවුන්ගේ කතාව අලුත් පරිච්ඡේදයකින් ආරම්භ විය. ඇහැරෙනා පාටහීන ඔබ කියවන මගේ ලෝකේ පිටුවක ඉතිරි වූ තීරු මත තවමත් මා තවමත් ඔබ